සුබ දවසක් ඔයාලට. දවස් දෙකක හෝටන් ප්ලේන්ස් ගිය ගමනේ පළවෙනි දවසේ තොටුපළ කන්ද සහ ඔහිය සුන්දරත්වය විඳගෙන අද ඇවිල්ලා ඉන්නේ හෝටන් ප්ලේන්ස් වල බේකර්ස් ෆෝල් දක්වා තියෙන ලස්සන බලන්න යන්න. අපි යමු එහෙනම් බේකර්ස් ෆෝල් බලන්න. ඉතින් ඒ අතරමඟ ලස්සන තැන් මම මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙනවා. අපි ඒ සුන්දරත්වයත් විඳින ගමන් වීඩියෝ එක බලමු. බේකර්ස් ෆෝල් යන අතරමඟ හම්බෙන පුංචි ඇල්ලක් තමයි මේක. චිමිනි ඇල්ල කියලා තමයි මේක හඳුන්වන්නේ. ඉතින් හරිම ලස්සන දර්ශනයක්. දැන් වෙලාව 11:00 විතර ඇති. ටිකක් අවසරයි. ඒත් තියෙන හුලන් සැරත් එක්ක වෙහෙස දැනෙන්නේ නැහැ මේ ලස්සන විඳගෙන යන අතරමඟ. මෙන්න මෙතනදී අපිට හම්බුණා කෙකටිය විශේෂයක්. මේ සම්පූර්ණ දියපහරම වැවිලා තියෙනවා කෙකටිය විශේෂයක්. මේක පොඩි දියපාරවල් වලත් අපි දැක්කා. හරිම ලස්සනට වැවිලා තිබුණා. මෙන්න මෙතනත් තියෙන්නේ ඒ කෙකටිය විශේෂයමයි. මේ දවස්වල මල් පිපිලක් තිබුණ නිසා අපිට ලේසියෙන් අඳුන ගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ යන අතරමඟ පුරාවටම මෙන්න මේ බෝවිටියා විශේෂයත් දකින්නට ලැබුණා අපිට. මල් පිපිලා තිබුණා හැම තැනම.
ස්නෙප් එක්ක ඉස්සරහට ඇවිදගෙන එනකොට මෙන්න මේ වගේ පැත්තකට තමයි අපි ආවේ. දැන් බේකර්ස් ෆෝල් වලට ටිකක් කිට්ටුයි අපි. ඉතින් ඒ පාරේ මේ විදිහට ගමන් කරනකොට අපිට දකින්නට ලැබුණා මේ හරිය ලස්සනට නෙළු විශේෂවල මල් පිපිලා. ඒ වගේම නෙළු විශේෂ 2-3ක්ම දැක්ක අපි මල් පිපිලා තියෙනවා හරිම ලස්සනට. ඒ වගේම ඒ අවට තියෙන සුන්දරත්වය කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බේකර්ස් හෝල් වලට ළඟයි. මේ නේම් බෝඩ් එකක් පේනවා. පුංචි දුරයි තියෙන්නේ. අපිට බේකර්ස් හෝල් බලන්න යන්න. බේකර්ස් ෆෝල් ගාව තියෙන ඒ ගස් ආශ්‍රිතව මෙන්න මේ පුංචි ලේනත් අපිට දකින්නට ලැබුණා. මෙයා හඳුන්වන්නේ බටුලේන කියලා. මෙයා හෝටන් ප්‍රින්ස් ආශ්‍රිතව දකින්නට පුළුවන් ආවේනික සත්ත්ව විශේෂයක්. ඉතින් අපි දැන් ලං වෙලා ඉන්නේ බේකර්ස් ෆෝල් වලට. ඒ අතරතුර බේකර්ස් ෆෝල් ළඟම මෙන්න මෙයත් අපිට දකින්නට පුළුවන් වුණා මේ ආවේනික කටුසු විශේෂයක්. අංකටුස්සා කියලා හඳුන්වන හෝටන් ප්ලේන්ස් වල විතරක් දක්නට ලැබෙන කටුස්සෙක් මෙයා. ඉතින් අපිට එයාවත් බලා ගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ අද අපේ ගමනාන්තය වුණු බේකර්ස් බියර් ඇල්ල. අද අපිට ලොකු වෙලාවක් තිබුණේ නැති නිසා බේකර්ස් ෆෝල් ළඟට විතරයි එන්න පුළුවන් වුණේ. ඉතින් ඒ මාර්ගයේ තිබ්බ ලස්සන සුන්දර දේවල් මේ වීඩියෝ එකෙන් ගෙනාවා. ඉතින් ආයෙ ඔයාලා හෝටන් ප්ලේන්ස් ආවොත් මෙන්න මේ දේවල් සමීප වෙලා බලන්න. බොහොම ලස්සනට විඳින්න පුළුවන් මේ පරිසරයේ සුන්දරත්වය. ආයෙ vlog එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. බොහොම ස්තුතියි vlog එක නැරඹුවට. සුබ දවසක්.